මම මුලින්ම මේ වීඩියෝ එකට විස්තර හොයද්දි මගේ බලාපොරොත්තුව උනේ ඩුබායි නිසරු කාන්තාරයක සිට ලෝකයේ වඩාත්ම ආකර්ශනීය නගරවලින් එකක් බවට පරිවර්තනය වූ ආකාරය ඔබට ඉදිරිපත් කිරීමයි. නමුත් දුබායි වල සංස්කෘතිය ගැන ගැඹුරෙන් විස්තර හොයද්දි මතු පිටින් නොපෙනෙන වෙනස්ම පැත්තක් මට අනාවරණය වුණා. So the Dubai's migrant workers from India, Pakistan, Nepal, Bangladesh and Sri Lanka. ඩුබායි කිව්වම අපිට මතක් වෙන්නේ අහස් උසට නිර්මාණය වුණු ගොඩනැගිලි සහිත සුකෝපභෝගී පාරාදීසිය. නමුත් ඒ ඇතුළාන්තයෙන් තියෙන්නේ මානව හිමිකම් උල්ලංඝනය වීම සහ සුරූපී තරුණියන්ගේ ආත්මගරුත්වය ප්‍රභූන් ඉදිරියේ මුදලට වෙන්දේසි වන ඛේදනීය යථාර්ථය. There are a lot of things which are supposed to be illegal, but they still happen. must do more to protect these workers. Their living conditions have always been harsh. ඩුබායි වල නූතන වහල් ක්‍රමේ හිර වෙලා ඉන්න සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ කටුක ජීවිත ගැන වගේම ඉන්ස්ටාග්‍රෑම් මොඩල්ලා මුදල් වෙනුවෙන් ප්‍රභූවරුන්ගේ වැසිකිලි බවට පත්වෙන ආකාරය මේ වීඩියෝ නරඹන ඔබට දැනගන්න පුළුවන්. මේ ඔවුන් ලෝකයෙන් සංගවන ඩුබායි වල අඳුරු යථාර්ථය. අහසේ ගෑවෙන බර්ජ් කලිෆා වැනි ගොඩනැගිලි සුපිරි ලැම්බෝගිනි රථ හා සුකෝපභෝගී ජීවිතවලට කලින් ඩුබායි කියන්නේ කාන්තාරයක තිබුණු පුංචි නගරයක් විතරයි. එහි බලන අත වැලි කඳු තිබුණු අතර අධි උෂ්ණාධික කාලගුණයෙන් බේරෙන්න මිනිස්සු තල්ලතු වලින් හදපු කුඩා පැල්පත්වල ජීවත් වුණා. ඒ කාලේ ඩුබායි වල මිනිස්සුන්ට තිබුණේ දුෂ්කර වගේම සරල ජීවිත. ඔවුන් ජීවිකාව කරගත්තේ දීවර කර්මාන්තයේ යෙදීමෙන් හා මුහුදේ මුතුයට සොයා ඒවා ඉන්දියාවේ වෙළඳාම් කිරීමෙනුයි. වැඩි වෙලාවක් හුස්ම රඳවා ගන්න හැකියාවක් තිබුණු කිමිදුම් කරුවන් අරාබි මුහුදේ කිමිදිලා වටිනා මුතුයට සොයාගත්තා. ඉන්පසු එම මුතුයට ඉන්දියාවේ වෙළඳුන්ට මුදල් හා භාණ්ඩවලට හුවමාරු කෙරුණා. ශතවර්ෂ ගානක් යනකම් ඩුබායි රටේ ආර්ථිකය පදනම් වුණේ මේ මුතුයට වෙළඳාම මතයි. නමුත් 1960 වර්ෂයේදී ඩුබායි රටේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දෙයක් සිද්ධ වුණා. ඒ තමයි ඛනිජ තෙල් නිදි සොයා ගැනීම. බොර තෙල් නැමැති මේ කළු පැහැති රත්තරන් වලට වාලුකා කාන්තාරයක පිහිටි මේ දුෂ්කර ගම එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ පමණක් නොවේ මුළු ලෝකෙම පොහොසත්ම නගරයක් බවට පත් කරන්න හැකි වුණා. ඒ කාලේ ඩුබායි රාජ්‍ය පාලනය කරපු අල් මක්තුම් රජපෞලට තිබුණු දූරදර්ශී ආයෝජන සැලැස්මත් ඩුබායි රජයේ වර්තමාන දියුණුවට ඉවහල් වුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල් වගේ ඛනිජ තෙල් මතම යැපෙන්නේ නැති ආර්ථිකයක් ඩුබායි වල ඇති කිරීම. එයට හේතුව වුණේ මේ ඛනිජ තෙල් නිදි හැමදාමත් පවතින්නේ නැති බව තේරුම් ගන්න තරම් ඔවුන් දූරදර්ශී වීම. ඔවුන්ගේ සැලැස්මුනේ ඩුබායි රාජ්‍යයේ යටිතල පහසුකම් දියුණු කරලා අඩුබදු සහිත නිදහස් වෙළඳ කලාපයක් බවට පත් කරලා විදේශ ආයෝජන වලට විවෘත කිරීම. ඒ සඳහා ඛනිජ තෙල් වෙළඳාමෙන් උපයාගත් ඩොලර් බිලියන ගාණක් ඔවුන් රට දියුණු කරන්න ආයෝජනය කරා. මේ ව්‍යාපෘතියෙන් ඉදිවුණ ලෝක ප්‍රකට බර්ජ් කලිෆා වැනි ගොඩනැගිලි, අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළවල් හා තරු හතේ හෝටල් ඩුබායි රාජ්‍ය ගෝලීය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න උදව් වුණා. අද වෙනකොට ඩුබායි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම සංචාරකයන් ආකර්ෂණය කරගන්න නගරයක්. 2024 වර්ෂයේ පමණක් සංචාරකයන් මිලියන 18ක් ඩුබායි අත්දැකීම විඳගන්න ගිහින් තියෙනවා. නමුත් ඩුබායි රාජ්‍යයේ මේ සංවර්ධනය හා ජනප්‍රියතාවයත් සමගම ඔවුන් ලෝකයට පෙන්වන්න කැමති නැති අඳුරු පැතිකඩක්ද උපත ලැබුවා. වර්තමානයේ ඩුබායි නගරයේ ජනගහනයෙන් 90%ක්ම ඉන්දියාව, පාකිස්තානය, නේපාලය හා ශ්‍රී ලංකාව වැනි රටවල් වලින් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් සමන්විත වෙනවා. ඩුබායි වල ගොඩනැගිලි, අධිවේගී මාර්ග, හෝටල් මෙන්ම කර්මාන්තශාලා ඉදිකිරීම් වල ගෞරවය හිමිවිය යුත්තේ අඩුපඩියට වැඩ කරන මේ සංක්‍රමණික සේවකයන්ට. නමුත් ගෞරවය තියා අවම මානව හිමිකම්වත් ඔවුන්ට ලැබෙන්නේ නැති බව ඔබ දන්නවද? විදේශ රැකියා ආයතන වලින් ඩුබායි රැකියා ඇබෑර්තු ඇත කියලා තියෙන වෙළඳ දැන්වීම් ඔයාලත් ටීවී එකේ පුවත්පත්වල හා සමාජ ජාලවල ඕනතරම් දැකලා ඇති. මෙම නියෝජිතයින් ඉහළ වැටුප්, නිවාසික පහසුකම් එක්ක විදේශ රැකියාවක් දෙන බවට පොරොන්දු දෙමින් බොහෝ විට විශාල මුදලක් අය කරනවා. එක්සත් එමිරාත් රාජ්‍යයේ සංක්‍රමණික සේවකයන් බඳවා ගැනීමට කෆාලා නම් ක්‍රියාවලියක් භාවිතා කරනවා.
නූතන වහල් සේවය ලෙස හඳුන්වන මේ කෆාලා ක්‍රමයට අනුව එමීර් රාජ්‍යයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න සංක්‍රමණිකයන් එම රටේ අනුග්‍රහයකෙක් එහෙම නැත්නම් ස්පොන්සර් කෙනෙක් හරහා තමයි පැමිණිය යුත්තේ. ලංකාවෙත් බොහෝ විදේශ රැකියා ඒජන්සි එමීර් රාජ්‍යයේ ආයතන සමග හවුල් වී මේ කෆාලා ක්‍රමයට අනුව ලාංකිකයන් ඩුබායි වෙත යවනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය එහෙම නැත්නම් යුනයිටඩ් නේෂන්ස් විසින් ජාත්‍යන්තර කම්කරු නීති සකසලා තියෙන්නේ ශ්‍රමිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න. නමුත් මේ කෆාලා ක්‍රමය කම්කරු නීතිවලට සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර ශ්‍රමිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට කුප්‍රකටයි. එම නිසා මෙම ක්‍රමය හරහා රටට එන ශ්‍රමිකයන්ට ඔවුන්ගේ රැකියාවේදී හෝ නවාතැනේදී මූලික මිනිස් අයිතිවාසිකම් ටිකවත් හම්බෙන්නේ නැහැ. ඔවුන්ට සතිය දවස් 7 පුරා දිනකට පැය 12කට වඩා වැඩ කරන්න වෙනවා. නවාතැන් පහසුකම් කියලා ලැබෙන නේවාසිකාගාරවල ශ්‍රමිකයන් 10ක විතර කණ්ඩායම් කුඩා කාමර ඇතුලේ බංකු වැදන්වල නිදා ගන්නවා දකින්න ලැබීම සුලභ දසුණක්. සමහර කාලවල මෙම කාමරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ටත් වඩා වැඩි වෙනවා. බොහෝ විට මේ නේවාසිකාගාරවල ඉන්න ශ්‍රමිකයන් 100කට විතර පාවිච්චි කරන්න තියෙන්නේ එක වැසිකිළියක් පමණයි. ඒ වගේම ගොඩනැගිලි ඉදිකිරීමට අත්උදව් යන සේවකයන් වැඩි ප්‍රමාණයක් වැඩ කරන්නේ අනාරක්ෂිත පරිසරයක අධික උෂ්ණත්වයේ යටතේ. මේ අනාරක්ෂිත හේතු නිසා සමහර ශ්‍රමිකයන් ජීවිතක්ෂයට පවා පත්වන අතර එම මරණ ගැන ඔවුන්ගේ පවුල් වලටවත් දැනුම් දීමක් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. එමීර් රාජ්‍යයේ ගෘහ සේවිකාවන් ලෙස රැකියා කරන කාන්තාවන් නිමෙස් හිමිකරුවන්ගේ ක්‍රූර හිංසාවන්ට පත්වෙච්ච කඳුළු කතා ඔබත් ඕන තරම් අහලා ඇති. A 49-year-old Sri Lankan woman is recovering after doctors removed 13 nails and 5 needles from her legs and forehead. The woman, who works as a maid, claims her employers in Saudi Arabia punished her by heating the nails and needles before sticking them into her. මේ හිංසා හා අසාධාරණ පිළිබඳව පොලිසියට පැමිණි කරන්න ගිය කාන්තාවන් රැඳවුම් භාරයට පත්වෙනවා මිසක් හිංසා කරපු අයට කිසි දඬුවමක් ලැබෙන්නේ නැහැ. මෙච්චර දුක් විඳලා රැකියාව කරලත් සමහර වෙලාවට මාස ගණන් පඩි හම්බෙන්නේ නැති අවස්ථා ඉතා සුලභ. We're owed 3 months of salary. We're owed leave salary, insurance money. They're not giving us any of this. They've given us tickets and told us, now go back to your country, but we're not going back. ලැබෙන කුඩා වැටුපෙනුත් ආහාරවලට හා විදේශ රැකියා ඒජන්සි වලින් ගත්ත ණයවලට කැපුණම තමන්ගේ දරු පවුල් වලට යවන්න තරම් මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට හිතෙන්න පුළුවන් මෙච්චර අසාධාරණකම් වෙනවන ඩුබායි වල වෙන රැකියාවක් හොයාගන්න හෝ නැවතත් ලංකාවට එන්න පුළුවන් නේ කියලා. නමුත් මේ කෆාලා ක්‍රමයට එන ශ්‍රමිකයන්ගේ පාස්පෝර්ට් ස්පොන්සර් විසින් ඔවුන්ගේ භාරයට ගන්න නිසා ශ්‍රමිකයන්ට වෙන රැකියාවක් හොයාගන්න හෝ රටින් පිටත් වෙන්න හැකියාවක් නැහැ. එමීර් රාජ්‍යයට යන සංක්‍රමණික ශ්‍රමිකයන්ට වෙන මේ අසාධාරණකම් හා අක්‍රමිකතා නවත්වන්න ලෝපුරා මානව හිමිකම් සංවිධාන හා යුනයිටඩ් නේෂන්ස් ආයතනය බෙහෙවින් උත්සාහ කළත් අවාසනාවට එය තවමත් සම්පූර්ණයෙන් නවත්ත ගන්න නොහැකි වෙලා තියෙනවා. නැගෙනහිරින් ඉරපායනවා වගේ සත්‍යතාවක් තමයි ඉල්ලුම තියෙනවා නම් යම් දෙයකට ඒට සැපයුමත් අනිවාර්යෙන් තියෙනවා කියන එක. මිනිස් ශිෂ්ටාචාරයේ පරණම වෘත්තිය වෙන ගණිකා ශාස්ත්‍රයටත් මේක අදාළ වෙනවා. මිලියනපතියන් 70,000කට එහා පමණ නවාතැන් දෙමින් ඩුබායි නගරය අද වෙනකොට ගෝලීය ධන කේන්ද්‍රය බවට පත් වෙලා තියෙනවා. ඩුබායි වෙත ඔවුන් ආකර්ෂණය වෙන්න ප්‍රධානම හේතු වෙන්නේ මේ නගරයේ ඔවුන්ගේ අතිධනවත් ජීවන රටාවට අවශ්‍ය සුපිරි හෝටල්, වාසිදායක බදු නීති වගේම ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීම වැනි හැමදේම සපයන ස්ථානයක් වීමයි. මෙම ධනවත් පුද්ගලයන්ගෙන් බොහෝ දෙනා තමන්ගේ විනෝදය හා පුද්ගලික සතුට සඳහා සුන්දර කාන්තාවන් සෙවීමේ වැඩි ප්‍රවණතාවක් දක්වනවා. ශරියා නීතියට මෙන්ම එක්සත් අරාබි රාජ්‍යයේ ෆෙඩරල් නීතියට අනුව ගණිකා වෘත්තියේ යෙදීම හා සේවය ලබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. නමුත් යථාර්ථය නම් මේ නීති අදාළ වෙන්නේ සාමාන්‍ය එමිරාටි ජනතාවට විතරයි. එම නිසා යුරෝපයේ, රුසියාවේ, ඇමරිකාවේ වගේම ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයන්ට අමතර සමහර අරාබි රජපෞලේ ෂෙයික්වරුන් පවා මේ ගණිකාවන්ගේ සේවය ලබා ගන්නවා කියන එක ප්‍රසිද්ධ රහසක්. අද වන විට ඉන්ස්ටාග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාල යෞවනයන් අතර ඉතා ජනප්‍රියයි. තමන්ගේ ජීවිතයේ සුන්දර මොහොතවල් බෙදා ගැනීමට මෙන්ම ඔවුන්ගේ ආකර්ෂණය
ආකර්ශනීය පෙනුම අනෙක් අයට පෙන්වන්න වේදිකාවක් විදිහටත් Instagram බහුලව භාවිතා වෙනවා. මෙම ප්‍රවණතාවයේ අතුරුඵලයක් ලෙස ව්‍යාපාරිකයින් හා ශෛක්ලාට සුන්දර කාන්තාවන් සෙවීම ඉතාමත් පහසු වෙලා තියෙනවා. ඔවුන් මුලින්ම Instagram එකේ ආකර්ශනීය නිරූපණ ශිල්පියන්ගේ ප්‍රොෆයිල් වලට මැසේජ් යවලා කතාබහක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ තරුණියන්ට අධික මුදලක් සමග ආකර්ශනීය යෝජනාවක් ඉදිරිපත් කරනවා. උදාහරණයක් වශයෙන් ඩුබායිෙන් සුකෝපභෝගී ටිකට්, තරුපහේ හෝටල් වල නවාතැන් පහසුකම්, වටිනා තෑගි, විශේෂිත සාදවලට සහභාගී වීමේ අවස්ථාව, අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 20000ට එහා ගිය මුදල් තෑගි වැනි දේවල් මේ තරුණියන්ට ලබා දෙන්න පොරොන්දු වෙනවා. බොහෝ වෙලාවට ඔවුන් කලින්ම Tamanට මේ තරුණියන්ගෙන් අවශ්‍ය ලිංගික සේවය ගැන කියලා ඒවට කැමති නම් විතරක් එන්න කියලා යෝජනා කරනවා. මේ තරුණියන්ගෙන් වැඩි ප්‍රමාණයක් ශ්‍රේෂ්ත්‍රයට අලුතෙන් ආපු අගහිඟකම් තියන අය නිසා වැඩි දෙනෙක් පැකිලීමෙන් උනත් එකඟ වෙනවා. ඊට පස්සේ කැමති වෙන තරුණියන්ගෙන් තමන්ගේ සුව කැමැත්තෙන්ම එන බව කියන වීඩියෝ රෙකෝඩින් එකක් ඩුබායි වලට එන්න කලින්ම ඔවුන්ගෙන් ලබා ගන්නවා. එහෙම කරන්න හේතුව නීති මාර්ගෙන් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මේ තරුණියන් එයාලගේ කැමැත්තෙන්ම පැමිණිය බව ඔප්පු කරන්න. Hi, my name is Aliana Luciana Gonzalez and I'm 26 years old. I'm willing to come to Dubai to Sultan Ali. In Dubai I will have a SC check and Mr. Ali too. After that we are having unprotected and I will let Mr. Ali the women of my feet. I will also his brother who is 13 years old, and I will let him take my and me out. And Mr. Ali is paying me $50,000 for this. And thank you so much, Mr. Ali, for the invitation, and I can't wait to finally meet you. I agree to come to Dubai for 1 week and will be gifted $20,000 plus shopping spree to perform sexual favors. ඊට අමතරව මේ තරුණියන් ඩුබායි රාජ්‍යයට ආවට පස්සේ ඔවුන්ගෙන් අනාවරණය නොකිරීමේ ගිවිසුමක් එහෙම නැත්නම් NDA ගිවිසුමකට අත්සන් ලබා ගන්නවා. මෙහෙම කරන්න ප්‍රධාන හේතුව වන්නේ නීතිමය ආරක්ෂාවයි. මේ NDA ගිවිසුමකට අත්සන් කරන පුද්ගලයෙකුට එකඟ වෙච්ච තොරතුරු කිසිවෙකුට හෙළි කරන්න බෑ. ගිවිසුම කඩ කරන්නෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අරාබි ධනවතුන්ට අවශ්‍ය සේවා ලබා දෙන තරුණියන්ට එකඟ වුණ මුදල් හා තෑගි පොරොන්දු වුණු ආකාරයටම අඩුපාඩුවක් නැතුව ලැබෙනවා. නමුත් සමහර තරුණියන්ට මුදල් උපය ගන්න වෙන්නේ මීටත් වඩා අමානුෂීය හා අප්‍රසන්න දේවල් කරලා. මොකද ධනවත් විකෘති ආශාවන් තියෙන පුද්ගලයන් සාමාන්‍ය ලිංගික ක්‍රියාවෙන් තෘප්තිමත් වෙන්නේ නැතිවීම මේක නරඹන ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. මොවුන් සමහර තරුණියන්ව ඔටුවන් හා සුනකයන් සමග පවා ලිංගික ක්‍රියාවලි වල යොදවනවා. ඒ වගේම කොප්‍රොෆීලියා වැනි මානසික විකෘතිතා ඇති ධනවතුන් ලිංගික තෘප්තිය ලබන්නේ මේ තරුණියන්ගේ ශරීරයට වගේම මුඛයට මල පහ කරලා. Hi, so I am agreeing to some activities such as job coprophilia and showers. Hello, I understand your terms on prophilia and the statue, and I agree on it, so let's meet up. මේ නින්දිත ක්‍රියාවන් කොච්චර බහුලව ඩුබායි වල සිද්ධ වෙනවද කිව්වොත් මේ වගේ තරුණියන්ව හඳුන්වන්න අන්වර්ථ නාමෙකුත් බටහිර ලෝකෙ හැදිලා තියෙනවා. ඒ තමයි ඩුබායි පෝට පොටි කියන නම. ඒකේ තේරුම ඩුබායි ජංගම වැසිකිලි කියන එක. Let's talk about this Dubai porta potty. It's called portable potty, like a human potty, a human toilet. This is a situation where these rich Arab men pay some Instagram models to sleep with and then get down in the mouths. මේ තරුණියන් ඩුබායි ධනවතුන් එක්ක මලපහ සමග කරන අප්‍රසන්න ක්‍රියාවන් වල වීඩියෝ දර්ශන පහුගිය කාලේ ට්විටර් හා ටික්ටොක් වැනි මාධ්‍ය ජාලවල පැතිරුණා. තමන්ගේ මේ වගේ වීඩියෝ එකක් අන්තර්ජාලයට ලීක් වුණ දුකට උගන්ඩානු නිරූපිකාවක් වූ මොනි කරුංගි නම් 23 හැවිරිදි තරුණිය ඩුබායි වල අල් ෆහඩ් හෝටලයේ 7 වෙනි මහලෙන් පහළට පැනලා සියදිවි නසා ගන්නවා. සමාජ ජාලවල ඔබ දකින සමහර ජනප්‍රිය තරු ගත කරන සුකෝපභෝගී ජීවිත ඇතුළාන්තෙනුත් තියෙන්නේ මේ වගේ ශෝකජනක යථාර්ථයක් වෙන්න පුළුවන්.